තවට ඉතින් ඔන්න අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ TVS Rider බයික් එක ගැන. ඉතින් ඔයාලට මේ තියෙන්නේ TVS Rider නිල් පාට බයික් එක. මම දැන් බයික් එක නැග්ගට පස්සේ මෙන්න මේ වගේ තමයි ටයර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යාළුවනේ මෙන්න මෙතන තියෙනවා ඔයාගේ ෆෝන් එක charge කරගන්න පුළුවන් පොඩි USB port එකක්. ඉතින් ඔයාලා ෆෝන් එක charge කරගැනීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ටැංක් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේක ඕපන් කරාට පස්සේ මෙතන maintain 2 liters of fuel for better performance කියලා මෙතන මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ටැංක් එක අපි ඔන් කරලා බලමු. මේක දෙකම ඒකට පස්සේ මෙන්න මේ full tank එක බලා ගන්න පුළුවන්. ස්මූත් එකට තියනවා කියලා කියන්න ඕන. සයිඩ් මිරර්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම බයික් එකේ ස්ටෑන්ඩ් එක අකුලලා නැති වෙලාවට මෙන්න මේ විදිහට ඉන්ඩිකේටර් එකක් පෙන්නනවා. එන්ජින් ඉන්ඩිකේටර් එක පෙන්නනවා. ඒක වෝර්නින් ඉන්ඩිකේටර් එකක් පෙන්නනවා. හයි රයිඩර් කියලා මේ මැසේජ් එකක් වැටෙනවා බලා ගන්න පුළුවන්. සයිඩ් ස්ටෑන්ඩ් ඩවුන් කියලා මේ විදිහට මැසේජ් එකක් වැටෙනවා. ඒක ඇතුළට පස්සේ ඒක අයින් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම බයික් එකේ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් තමයි තියෙන්නේ මේකේ. එන්න මේ විදිහට ඩිස්ක් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ටයර් සයිස් එක 80යි 100යි 1000 ටයර් එකක් තමයි. ඒ වගේම ෆ්‍රන්ට් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙන very attractive headlamp බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට big look එකක් දීලා තියෙනවා. බයික් එකට රේසින් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේ සිග්නල් වලට එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බයික් එකේ මෙතන TVS emblem එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන smart scan කියන ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන් බයික් එකේ. එතන රයිඩර් කියන ලෝගෝ එක බලා ගන්න පුළුවන් විදිහට. පැත්තෙන් බැලුවහම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ බයික් එක. මේ විදිහට අපිට සයිඩ් බාර් එකක් අපිට බයික් එක හදිසියෙ හරි වැටුනොත් බයික් එකේ ටැංක් එක එතන උඩට හැන්ඩල් එක බ්‍රේක් ලීවර්ස් ක්ලච් ලීවර්ස් වගේ දේවල් ආරක්ෂා කරගන්න මෙන්න මේ වගේ ගාඩ් එකක් බලා ගන්න පුළුවන්. එතකොට ලැන්සර් එකේ මෙන්න මේ වගේ වෙනම කොටසක් බලා ගන්න පුළුවන්. මේ බයික් එකේ වැදගත්ම දේ තමයි කොම් බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ පිටිපස්ස බ්‍රේක් එක ප්‍රෙස් කරද්දී ඉස්සරහා බ්‍රේකුත් ඒත් එක්කම වැඩ කරනවා. ඒ ෆීචර් එකක් මේ බයික් එකට ඇඩ් කරලා තියෙනවා. මේකේ ABS නැති වුණාට. ඉතින් මේකේ තියෙන EFI තාක්ෂණය TVS IntelliGo කියන තාක්ෂණයෙන් තමයි බලගෙන ඉලා තියෙන්නේ මේ බයික් එක. ඒතර මේ බයික් එක ඇවිල්ලා 125cc පාළේ performance තියෙන හොඳ බයික් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න try කරලා මේ බයික් එක ඔයාලට ගැලපෙනවා කියලා හිතනවා නම් ඔයාලගේ කරගන්න පුළුවන් මේ බයික් එක. බයික් එකේ ස්විච් එක ඔන් කරාට පස්සේ මෙන්න මේ වගේ ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට සිග්නල් ලයිට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේන පිටිපස්සේ බ්‍රේක් ලයිට්ස් පාකින් ලයිට් මේ විදිහට බලා ගන්න පුළුවන්. like parking lights are signal light පිටිපස්සේ බලනවා මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න ඕනේ. සයිලන්ස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් බයික් එක පොඩ්ඩක් ඔන් කරලා බලමු. බයික් එක ඔන් කරාට පස්සේ මේ වගේ සුවර් ස්ටාර්ටර් මෝඩ් එක වැඩ කරන්නේ නැතුව ඔන්නවා. ඒ වගේම ටිකක් වෙලා ගියාම මේ බයික් එක ඕෆ් කරනවා ඔටෝමැටිකලි. අපි යූස් කරන්නේ නැතුව හිටියොත් මේකේ මෝඩ් දෙකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉකෝ මෝඩ් එක සහ පවර් මෝඩ් එක.
ඒ විදිහට බලා ගන්න පුළුවන්. ස්විච් කරන්න පුළුවන්. විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට මේකේ මෙනු එක බලා ගන්න පුළුවන්. යාළුවනේ මේ සයිට් එකේ මෙනු බටන් එක ප්‍රෙස් කරාම මෙතන තියෙන මෙනු බටන් එක ප්‍රෙස් කරාම මේකේ බලා ගන්න පුළුවන් පොඩි චේන්ජස් වගේ තියෙනවා. මෙතන රේන්ජ් එක බලා ගන්න පුළුවන්, ඇවරේජ් මයිලේජ් එක, ට්‍රිප් එක, ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන් ඔයාගේ බයික් එකේ අදාළ වෙන. එතකොට මේ බයික් එක දැනට මේ වොයිස් පාසුව මෙතනට වැඩ කරන්නේ නැහැ කියලා කිව්වා. ලංකාවට ඉස්සරහට අප්ඩේට් වෙයි කියලා තමයි කිව්වේ. මෙතනින් අර ගේ චාර්ජින් පෝට් එක බලා ගන්න පුළුවන්. ඊපස්සේ පිටිපස්සට ගියාම අපිට පිටිපස්ස ඕපන් කරන්න පුළුවන් මෙන්න මෙතන දාලා. මේක කරගවුවහම මේක ඕපන් වෙනවා. පිටිපස්ස සීට් එක ඕපන් කරන්න පුළුවන්. මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන පොඩි ටූල් සෙට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න අද කරපු මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම වේවා.